බණපදය අහන්න පළමුව අපගේ කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ගුරු දෙවිඳුන්ට අපගේ වන්දනාව වේවා. සාදු සාදු සාදු. පරාභව සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේගේ අභිමුඛයේ දෙවිවරු මේ ප්‍රශ්න ඇහුවේ. සත්තා දේව මනුස්සානං වූ දෙව් මිනිසුන්ගේ ශාස්තෘ වූ බුදුරජාණන් වහන්සේ තුන් ලෝකයටම පිරිහෙන කාරණා විවර කළා. ඒ කාලේ භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියේ සැවැත්නුවර දෙව්රම් මහවෙහෙරේ. එදා එක්තරා දෙවියෙක් මධ්‍යම රාත්‍රියේ මනස්කාන්ත පැහැයකින් මුළු ජේතවනයේම බබළුවාගෙන භාග්‍යතුන් වහන්සේගේ අභිමුඛයට පැමිණුණා. ඒ දේවතාවත් එක්ක තව බොහෝ දෙවි දේවතාවරු බුදුරජාණන් වහන්සේ දකින්ට බුදුරජාණන් වහන්සේට සත්කාර කරමින් එතෙන්ට එකතු වුණා. එතකොට මේ දෙවියා තමයි භාග්‍යතුන් වහන්සේගෙන් මෙන්න මෙහෙම ප්‍රශ්නය අහන්නේ. මේ පරාභව සූත්‍රය ගාථාවලින් කියවෙන දේශනාවක්. දෙවිය ඇහුවා මෙහෙම. පරාභවන්තම් පුරිසං මයම් පුච්චාම ගෝතමං භගවන්තම් පුට්ඨු මාගම්ම කිං පරාභවතු මුඛං. ගෞතම ස්වාමිනි පැනයක් අසමි මම පිරිහෙන කෙනා දත යුතුමය ලොවේ සැම. ආවෙමි අසා දැනගන්නට කරුණ මෙම පවසුණු මැනව ලොව පිරිහෙන කරුණු කිම. වටින ප්‍රශ්නයක්. පිරිහෙන්ඩ අකමැති කෙනෙක් ජීවිතය දියුණු කරගන්න කැමති කෙනෙක් දත යුතුම දෙයක් පිරිහෙන්නේ මොනව නිසාද. හිතන්ට යම් ගමනක් යන කෙනෙක් ඒ ගමන අතරතුරේ තියෙන අනතුරු දත යුතුයි. මේ මෙහෙම අනතුරක් තියෙනවා. එතකොට යට අනතුරින් පරිස්සම් වෙලා ගිය හැකි. අනතුරට නොමැටි ගිය හැකි. ඒකනේ පාරක තොටක යනකොට බලන්ඩ මාර්ග සංඥා පුවරු සවි කරලා තියෙනවනේ. ඒ මොකක් උදෙසාද. ප්‍රවේශමින් රියදුරකුට වාහනය අරගෙන යන්න ඉස්සරහ පාසලක් තියෙනවන ඒ සංඥාවකින් පෙන්නනවා පාසලක් ඉදිරියෙන් ඉදිරියේ පාසල් කලාපයක්. ඇයි මේ දරුවෝ එතන ඉන්නේ. ඒ දරුවෝ කෙලිසෙල්ලං කර ඉන්නවා ඉන්න පුළුවන්. යාලට පාරගෙන අවධානය නැහැ. කලබලෙන් එහෙම දුවනවා වෙන්න පුළුවන්. ඒ නිසා වාහනේ හොඳ පරිස්සමින් ඒ හරියෙන් අරන් යන්න ඕනේ. ඒක කල්ැතුම දැනගන්නවා. ඒ උදෙසා නේද ඒ. ඒ උදෙසා තමයි කල්ැතුව මාර්ග පුවරු සංඥා තියෙන්නේ. ආන්ගේ වගේ එකක් මේ. පිරිහෙන්නේ මොනවා නිසාද කියලා දැන ගැනීම තමන්ට ජීවිතේ පිරිහෙන්නේ නැතුවම රැකගන්න උදව්වක්. අපි හිතමු පිරිහෙන තැනකට තම වැටිලා. මම මේ පිරිහෙන තැනක ඉන්නේ කියලා තේරුම් ගන්න උදව්වක්. බුදුරජාණන් වහන්සේගෙන් දෙවිවරු බලන්න මේ වටින ප්‍රශ්න අහලා තියෙන දෙවිවරුනේ. මේ පිරිහෙන කාරණා ඇහුවෙත් දෙවිවරු. මංගල කාරණා ඇහුවෙත් දෙවිවරු. ඒ දෙවිවරු ඒව අහපු නිසා හොඳයි. ඉතින් මොකද අද අපි මංගල කාරණා තථාගත සම්බුදුරජාණන් වහන්සේ මැනවින් දේශනා කරපු 38ක් වූ මංගල කාරණා අපි දැන් දන්නවා. ඒවා අපිට ඉගෙන ගන්න ලැබුණේ දෙවිවරු විමසු නිසා. දැන් මේ පිරිහෙන කාරණා තහන්නේ දෙවිවරු. ඔන්න බුදුරජාණන් වහන්සේ වදාලා සුවිජානෝ භවං හෝති සුවිජානෝ පරාභවෝ සුවසේ දත හැකිය යහපත වෙත යන්නා එලෙසින් දත හැකිය මෙලොවේ පිරිහෙන්නා. පිරිහෙන කෙනයි දියුණු වෙන කෙනයි පැහැදිලිව දැනගන්න පුළුවන්. ඒක අමාරු නෑ. ධම්ම කාමෝ භවං හෝති ධම්මදෙස්සී පරාභවෝ දියුණුව පෙනේ වෙත දහමේ හැසිරෙන්නා පිරිහී යයි ලොවේ දහමට ගරහන්නා. ඔන්න පිරිහෙන පළවෙනි කරුණ. ධර්මයට යමේ ගරහානවා නම් ධර්මයට අපහාස කරනවා නම් ධර්මයක යෙදෙන්නේ නැත්තම් එයා පිරිහී යන කෙනෙක්. සුවසේ දත හැකි. කයින් අධර්මයේ හැසිරෙනවා නම් වචනෙන් අධර්මයේ හැසිරෙනවා නම් මනසත් අධර්මානුකූල නම් පිරිහෙනවමයි. ඒක සාමාන්‍ය මේ
ජනයාට පිරිහෙනවා කියන එක නොපෙනෙන්න පුළුවන්. මොකද පිරිහීම මනුස්සයා මයින්නේ මනුස්සයාගේ දැනුමට අනුවනේ. හැබැයි තතු දන්න ඈයෝ දනී අධර්මයක යෙදෙන කෙනා පරිහානිය පැත්තටම යනවා. ඒක දන්නේ තතු දන්න ඈයෝ කියන්නේ ප්‍රඥාව තියෙන අය. ප්‍රඥාවන්තයාට ඒක තේරෙනවා. අධර්මයක යෙදෙනවා කියන්නේ එයා පිරිහීගෙන යනවා, වේගෙන් පිරිහෙනවා. හැබැයි ධම්මකාමෝ භවං හෝති, ධර්මයට කැමති කෙනා, ධර්මයේ යෙදෙන කෙනා දියුණුව කරාම යනවා. කයිනුත් ධර්මයේ හැසිරෙන අය, වචනයනුත් ධර්මයේ හැසිරෙන අය, ධර්මානුකූල අදහස් ආකල්පයෙන් යුතුව ධර්මයේ යෙදෙන අය දියුණු වෙනවමයි. සුවසේ තමන්ට තමන්ව මැනගත්තකි මං දියුණු වෙන කෙනෙක්ද පිරිහෙන කෙනෙක්ද. අන්‍යයන්වත් මැනගත්තකි මෙයාලා දියුණු වෙන අයද පිරිහෙන අයද. ඔය තමයි භාග්‍යවතුන් වහන්සේ වදාළ පළවෙනි පිරිහෙන කාරණේ. ධර්මයට ගැරහීම, ද්වේෂ කිරීම ධම්මදෙස්සී. ධර්මයට ද්වේෂ කරන කෙනා පරාභවෝ පිරිහි යනු ඇත. ඉතින් පරිහානියෙන් තම ජීවිතේ රැකගන්න. එතකොට මේ දෙවියා හරි සතුටුනා. ඉති හේතං විජානාම පඨමෝසෝ පරාභවෝ. පිරිහෙන පළමු හේතුව අද දැනගතිමු. පින්වත් භගවතාණෙනි අපි පිළිගතිමු. අන්න ශ්‍රද්ධාව. එයා ඒ දෙවිවරු ඒක පිළිගත්තා. ဒ ුතියම් භගවා බ්‍රූහිකින් පරාභවතු මුඛං. පිරිහෙන දෙවන කරුණද දැනුමට රිසිමු. වදහල මැනව ආදරින් ඉල්ලා සිටිමු. ඒවා අපි මේ පරිහානිය ඇති කරන දෙවෙනි කාරණෙත් දැනගන්න කැමති. අපිට අනුකම්පාවෙන් දේශනා කරන සේක්වා. භාග්‍යවතුන් වහන්සේ වදාරනවා පිරිහෙන දෙවෙනි කරුණ. අසන්තස්ස පියා හොන්ති සන්තේන කුරුති පියං. අසතන් ධම්මං රෝචේති තං පරාභවතු මුඛං. දුදනං ඇසුර ඔහු හට ප්‍රියමනාපය. සුදනන්ගේ ඇසුර ගැන නැත මනාපය. දුදනන්ගේම දහමට හරි මනාපය. මෙලෙසින් ලැබගනී දිවියේ විලාපය. ඔන්න පිරිහෙන්න හේතු වෙන දෙවෙනි කාරණේ මොකද්ද? දුර්ජන අසත්පුරුෂ බාලයන්ගේ ඇසුර නම් ප්‍රිය පිරිහෙනවමයි. සුදනන්ගේ සත්පුරුෂයන්ගේ ගුණවතුන්ගේ නැනවතුන්ගේ ආශ්‍රයට යා ප්‍රිය නැත්තම් ආන් පරිහානිය පිරිහීගෙන යනවා. සත්පුරුෂ ආශ්‍රය නිසා මේ ලෝකේ පරිහානිය කියන එක නිර්මාණය වෙන්නේම අසත්පුරුෂයා හින්දානේ. ගිහි වේවා පැවිදි වේවා අසත්පුරුෂයා හින්දාමයි විනාශ වෙන්නේ. අසත්පුරුෂයා කියන කෙනා ගිහිව ඉන්නත් පුළුවන් පැවිදි වෙන්නත් පුළුවන්. වේසි මාරුණත් අසත්පුරුෂ දුර්ජනීක ආශ්‍රයට ලැබුණොත් පිරිහෙනවා. කොටින්ම මේ ලාමක වෘක්ෂ ඇසුරු කරපු උතුම් ගස් පවා පිරිහිලා තියෙනවා. ඒ වගේ ආය කවර කතාව. මේ අජීවී ගස් ලාමක ගස් ඇසුරු කරලා ඒ ලාමක ගස් ලං වෙලා තිබීම නිසා හොඳ ප්‍රණීත අඹ පළ උපද්දපු අඹ ගසුත් පිරිහිලා තියෙනවා. ඒ එකේ මිනිස්සු ගැන සජීවී අය ගැන කවර කතාවද? ඒ නිසා තම දිවිය රැකගනු කැමති කෙනා අප්‍රිය කරන්න ඕන එකක් අසත්පුරුෂ බාලයන්ගේ ඇසුර. මේ සමාජ ජීවත් වෙනකොට ගොඩාක් හිතන්න ඕක. ගොඩක් හිතන්න ඔබ ආශ්‍රය කරන්න තෝරගෙන තියෙන්නේ මොන වගේ චරිතද? නිතර විමසන්න. දැන් හිතෙන්න පුළුවන් කොහොමද එහෙම දුදන අඳුනගන්නේ? කොහොමද සුදන අඳුනගන්නේ? සමහරු කියන්නේ මේ ස්වාමීන් වහන්සේ කොහොමද ඉතින් අඳුනගන්නේ? කාලා බලන්නද අහන්නේ? කොහොමද දුර්ජනයා සුදනයා අඳුනගන්නේ? කම්ම ලක්කනෝ බාලෝ කම්ම ලක්කනෝ පණ්ඩිතෝ. බාලයා අඳුනගන්න තියෙන්නේ ක්‍රියාවෙන්. පණ්ඩිතයා අඳුනගන්න තියෙන්නේ ක්‍රියාවෙන්. මේක වෙන ක්‍රම නැහැ. වෙන ක්‍රම නැහැ කියලා වදාළේ බුදුරජාණන් වහන්සේ. ආය අමුතුවෙන් මේක හඳුනගන්න විදිහක් නැහැ. හඳුනගන්න පැහැදිලි ලක්ෂණයක් තියෙනවා. ක්‍රියාව. කම්ම ලක්කන. ක්‍රියාවෙන් තමයි බාලයාද නැනවතාද කියලා අඳුනගන්න තියෙන්නේ. කොහොමද බාලයා අඳුනගන්නේ?
බාලයට තියෙන්නේ බාල කායික ක්‍රියා. බාලයා ප්‍රාණඝාත කරනවා. එතකොට අඳුන ගන්න ඕන මේ නම් දුදණෙක්, බාලයෙක්. දැන් මේ මෙහෙම අඳුන ගන්න. ඒ කියන්නේ මෙහෙම කල්පනා කරවුවොත් එහෙම කෙනෙක්. එයා මේ සත්තු නම් මරනවා. හැබැයි අනේ හරි හිත හොඳයි. ඒ මොකද වෙන්නේ? ඒ මැන ගැනීම වැරදුනා. බාල ක්‍රියාව දකිනකොටම අපි අඳුන ගන්න ඕන. මේ බාලයා. ආයේ ඒකේ වෙන අමුතු එකක් නෑ. එයා හොරකම් කරනවා. බාල ක්‍රියාවක්. අන්න බාලයා. එයා වැරදි කාම සේවනය කරනවා. සල්ලාලයි. ආන් අඳුන ගන්න බාලයා. දුදන. ඒ කෙනා මත්ද්‍රව්‍ය මත්තතර පාවිච්චි කරන කෙනෙක් අඳුන ගන්න. ඒ දුර්ජනයෙක්, දුදනෙක්, බාලයෙක්. ඒ යාගේ අභ්‍යන්තරයේම සෞතු වෙලා කියලා තේරුම් ගන්න තියෙන්නේ අර ලක්ෂණ වලින්. නරක් වෙච්චි මේ ආහාරයක්, නරක් වෙච්චි භෝජනක් දුරින්ම තේරුම් ගත එක. ඒක කාලා බලන්න ඕනේ නැහැ. නරක් වෙච්චි භෝජනේ ගඳ එනවා. ඒ වගේ අභ්‍යන්තරයේ සෞතු කෙනෙක් තමයි ප්‍රාණඝාත කරන්නේ, හොරකම් කරන්නේ, සල්ලාලකම් කරන්නේ, මත්ද්‍රව්‍ය බොන්නේ. එයාගේ අභ්‍යන්තරයේ සෞතු තමයි අර ගන්ධස්තර විදිහට එළියට එන්නේ. අඳුන ගන්න ඕන එතකොට. එහෙනම් මේක නරක වෙලා. වෙන ක්‍රම වේද නැහැ. අනේ බොනවා නම් තමයි. මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා නම් තමයි. බී ගත්තාම ඉතින් විකාර කරනවා තමයි. නමුත් හරි හිත හොඳ කෙනා. ඔහොම වෙනගන්න එපා. ඔහොම වෙනගත්ත ගමන් අපිට වර්ධිනවා. ඔහොම මැනගන්නේ අපි අපේ ආකල්පයෙන්. ඒ ධර්මයෙන් අපිම ඉන්නේ නැහැ. අපි ධර්මයේ පැත්තකින් තියලා ඔය අපේ හිතට අදහසට අනුව අපි මැන ගන්නවා. වරදින්නේ ඕකෙන්මයි. මෙච්චර කාලයක් සංසාරේ වැරදුනේ ඕක. ඒ නිසා මැන ගන්න. ඊළඟට බාලයන් ළඟ තියෙනවා බාල වචන. බොරු කියනවා. කේලම් කියනවා. හිස් වචන කතා කරනවා. පරුස වචන කතා කරනවා. ආර්යයන්ට උතුමන්ට ගරහා කරලා අවමන් කරලා කතා කරනවා. මේ බාල දුදන දුර්ජනයෝ අඳුන ගන්න. ඒක ව්‍යාපාද. ඒ ව්‍යාපාදය අල්ලගෙන ඉන්නවා. අය අතාරින්නේ. අවිද්‍යාව, ව්‍යාපාදය, මේ මානසික දෝෂ. මේවා බාල ලක්ෂණ. අඳුන ගන්න ඕන. අධික ලෝභයේ තියෙන චරිතයේ බාලයෙක්. තද කේන්තිකාරය අඳුන ගන්න ඕන බාලයෙක්. මේ මොකද එයාගේ බාල භාවය. එයාගේ මානසිකත්වය හරි බාලයි. ඊළඟට බාලයාගේ ලක්ෂණයක්. එයා මිත්‍යා දෘෂ්ටිකයි. දානෙ පිළිගන්නේ. දන් දීලා වැඩක් නැහැ. එහෙම හිතන්නේ. පුද සත්කාර, සේවා උපස්ථාන පිළිගන්නේ. ඔය සෑයවල් පුදලා, බෝධි පුදලා ඔය වැඩක් නැහැ. ඔය වැඩි හිටියන්ට සලකනවා. මේ ගුරුවරුන්ට සලකනවා. උපස්ථාන කරනවා. සෑ බෝධිට උපස්ථාන කරනවා. තෙරුවන් වදිනවා. ඔය වැඩක් නැහැ. තේරුමක් නැහැ ඕවා. ඒ කවුද? ඒ බාල. ඊළඟට කර්මඵල පිළිගන්නේ. ඔය පව් කාලිනව හදාගත්ත බොරු දේවල් කර්මඵල කියලා එකක් නැහැ. ඕවා සාපේක්ෂයි. එහෙම කියන්නේ. ඔය දැන් මේ ලංකාවේ ඉන්නකොට පව් කියන ඒවා එහෙම නෑ. ඔය යුරෝපෙට ගියාම ඒවා පව් නෑ. ඇමරිකාවට ගියාම ඒවා පව් නෑ. ඔය මේ සාපේක්ෂයි. ඔහොමයි නගන්නේ. මේ මොනවද? ඒ බාලයෝ. ඊළඟට බාලයා මෙලෝ පරලෝ පිළිගන්නේ. බාලයි. අම්මා තාත්තා දෙන්න විශේෂ උතුම් පුරුෂයෙක් උතුම් ස්ත්‍රියක් කියලා අම්මා තාත්තා දෙන්නව පිළිගන්නේ බාලයෝ. ඕපපාතික සත්තු පිළිගන්නේ බාලයෝ. මේ ලෝකයට පහළ වෙච්චි සම්මා සම්බුදුවරු මෙලෝ පරලෝ අවබෝධ කරගෙන දහම් දේශනා කියලා පිළිගන්නේ. බුදුබණ පිළිගන්නේ බාලයෝ. ඔන්න ඕකෙන් තමයි අපිට බාලයව මැනගන්න තියෙන්නේ. ඉතින් මැනගන්න. බාලයව මැනගෙන බාලයාගේ ඇසුර අප්‍රිය කරන්න. බාලයෝ නම් ඕන්නේ. දුදනු ඕන්නේ. ඒ අදහසින් දුර්ජන ඇසුර ඈත් කරන්න සුදනන්ගේ ඇසුරට ලං වෙන්න. එතකොට ඔන්න මේ තමන්ගේ පරිහානිය වළක්ව ගන්න පුළුවන්. හැබැයි දුදනෝ ඇසුරු කරනවා නම් පිරිහෙනවමයි. ඒක පිරිහෙනවා කියලා
අපිට සක්සුදක්සේ කියන්න පුළුවන්. මොකද මේ බුද්ධ වචන. ඒ දෙවිය කියනවා පිරිහෙන දෙවැනි හේතුව අද දැනගතිමු. පින්වත් භගවතාණෙනි අපි පිළිගතිමු. තතියම් භගවා බ්‍රූහි කිං පරාභවතෝ මුකං පිරිහෙන තෙවැනි කරුණද දැනගනුමට රිසිමු. වදහල මෙනවා අදරින් ඉල්ලා සිටිමු. ලස්සනයි මේ පරිවර්තනය. ඉල්ලා හිටිය තුන්වෙනි පිරිහෙන කාරණේ ඔන්න බුදුරජාණන් වහන්සේ වදාරනවා. නිද්දා සීලී නිතරම නිදන සභාසීලී පිරිසෙහි ඇලුන පිරිසත් එක්කම පැටලි පිරිස නැතුව ඉන්න බැරි අනුට්ඨාතාචයෝ නරෝ මේ වෙරවීරියක් නැතුව කුසීතකමට වැටිච්ච කෙනා මේ කුසීතය කියලා කියන්නේ කවුද? කුසීත කියන්නේ කොහොම කෙනෙක්ද? කුසීතයාගේ ලක්ෂණය තමයි කුසීතයා පව් දුරු කරන්නේ පින වඩන්නේ අකුසල් දුරු කරන්නේ කුසල් දියුණු කරන්නේ ඒ තමයි කුසීතකම. ඒ කුසීතකම කියලා කියන්නේ මේ කම්මැලිකමට නෙමෙයි. කුසීත කියලා කියන්නේ වීරිය නැතිකමට. වීරිය කියලා කියන්නේ මොකද්ද? අකුසල් දුරු කරන්නත් කුසල් වඩන්නත් තියෙන හැකියාව වීරිය. ඒ වීරිය නැත්තම් ඒකට තමයි කියන්නේ කුසීතකම. ආලසෝ අලස්සව ඉන්නවා නම් කෝධ පඤ්ඤානෝ නපුරුව අනුන් ගැන හිතේ වෛර බැඳගෙන ඉන්නවා නම් තං පරාභවතු මුකං හඳුනාගත හැකිය පිරිහෙන මෙම ලකුණු. ඔන්න ඕවා තමයි පිරිහෙන පුද්ගලයෙක් ළඟ තියෙන ඒ ලක්ෂණ ටික. එයා හරි නිදිමතින් ඔය නින්දට ඇරිලා ඉන්නේ. හරි ආලාසයි. පිරිහෙනවා. ඊළඟට සභාශීලී ඔය අවදි වුණාට පස්සේ කරන්නේ ඔය තේරුමක් නැතුව පිරිසත් එක්ක එකතු වෙලා කයි එක ගහ ඉන්නවා. එහෙම වැදගත් දෙයකට තමන්ගේ කාලේ මේ මිඩංගු කරන්නේ. ඊළඟට වීරියකුත් නැහැ. ඔය නිකන් මේ අකුසල් දුරු කරන්න කුසල් වඩන්න අයහපත දුරු කරන්න යහපතේ හැසිරෙන්න ආධර්මයේ දුරු කරන්න ධර්මයේ හැසිරෙන්න එහෙම උනන්දුවකුත් නැහැ. ඔය කුසීතයි. වීරිය බිම වට්ටගෙන. ඒ මදිවට මහා නපුරු කමින් අර යමක් කමක් කරගෙන ඉන්න මිනිස්සුන්ට කෝධ කර ඉන්නවා. ඉතින් දියුණු වෙයිද? හිතන්නේ ඒ පරයයන් හිතපොම තේරෙන්නේ නැද්ද? දියුණු වෙයිද එහෙම මිනිස්සු නිදි බර ගතියේ ඉන්න අලස මේ තමන්ගේ අයහපතත් දුරු කරලා යහපතේ හැසිරෙන්න වීරියකුත් නැති ඔය කට්ටියත් එක්ක එකතු වෙලා දැන් ඔය නිදි බර ගතියේ අලසම ඉන්න චරිතයකට මේ නිකන් වීරියවන්තයෝ හිතවත් වෙයිද? නිදිමතින් අලසකමින් ඈනුම් ඇරගෙන ඉන්න චරිතයකට හොඳ වීරියවන්තයෝ හිතවත් වෙයිද? නෑ. ඒකටම හරියන්න තකට තක සෙට් වෙන කට්ටියක් තමයි ඇසුරට හම්බෙන්නේ. එයාලත් එක්කත් උහි කයිය ගහගෙන. අනිත් අය ගැන නපුරුව, ඒ අයන් ගැන ක්‍රෝධේ පතුරුව අනේ ඉන්නවා. පිරිහීගෙන යනවා. එහෙනම් දියුණු වෙන හැටි. දියුණු වෙන හැටි නිකන් හිතන්න. පිරිහෙන්නේ නින්දෙහි ඇලීම නිසා නම් දියුණු වෙන්නේ. ඒ යම් ප්‍රාමාණික නින්දක් විතරයි ලබන්න ඕන. අවදියෙන් හොඳ ප්‍රබෝධයෙන් කටයුතු කරන චරිතේ දියුණු වෙනවා. පිරිහෙන්නේ මේ පිරිසත් එක්ක ඔහේ තේරුමක් නැති කයවල වල පැටලෙවිල්ලෙන් නම් දියුණු වෙන්නේ. පිරිස ඇසුරු කරනවා නම් වටිනා දෙයකට ඇසුරු කරන්න ඕන. තේරුමක් නැති දේවල් වලට පිරිස ඇසුරු කරන්න හොඳ නැහැ. තමන්ගේ ඕනම පිරිසක් ඒ කියන්නේ වටිනා මිත්‍රයෝ හදාගන්න. ඔය කෙනෙකුට හිතෙන්න පුළුවන් කවු මේ මිනිස්සු ඉන්න ඕන ඕනම දෙයකට කියලා. එහෙම නෙමෙයි. අපිට ඉන්න ඕනේ වටිනා මිත්‍රයෝ. වැදගත් මිත්‍රයෝ. අපේ ජීවිතේට යම් ආශිර්වාදයක් වෙන මිත්‍රයෝ තමයි අපිට ඉන්න ඕන. ඒ නිසා ඔය නිකන් ඔහේ කයියක ගහ ඉන්න පිරිස හදාගන්න හොඳ නෑ. අපරාධයක. මේ කියන්නේ ප්‍රමාණය දැනගෙන තමයි හැමතිස්සෙම තමන් එකට ඉන්න පිරිසේ ඔය කතාබස් ඒව මේව අරන් යන්න ඕන. ඊළඟට පිරිහෙන්නේ අනුට්ඨාසා වීරිය නැතිකමින් නම්
මොකකින්ද දියුණු වෙන්න තියෙන්නේ? වීරියවන්තකමින්. කුසල් වඩන්ට වීරිය කරන්න. අකුසල් දුරු කරන්න වීරිය කරන්න ඔබ දියුණු වෙනවා. අලසකමින් නම් පිරිහෙන්නේ. දියුණු වෙන්නේ අලස නොවීමෙන්. අලස නොවී ප්‍රබෝධයෙන් කටයුතු කරන්න ඕන දියුණු වෙනවා. කෝධ පඤ්ඤාන නම් ඒ කියන්නේ නපුරුව අනුන් ගැන වෛරය බැඳගෙන ඉඳීමෙන් නම් පිරිහෙන්නේ. දියුණු වෙන්නේ මෛත්‍රියෙන් යුක්තව අනිත් අය ගැන නොගැටුණු හිතින් කටයුතු කරද්දී ආන්යා දියුණු වෙලා යනවා. ඉතින් දියුණුව හදාගන්නට පිරිහෙන තුන්වෙනි කාරණේ ඕක. ඉතින් දෙවියා කියනවා පිරිහෙනි තෙවැනි හේතුව අද දැනගතිමු. පින්වත් භගවතාණෙනි අපි පිළිගතිමු. සිව්වන කරුණ පිරිහෙන දැනගනු රිසිමු චතුත්තම් භගවා බ්‍රූහිකින් පරාභවතෝ මුඛං වදාහල මෙනවා ආදරින් ඉල්ලා සිටිමු. ඔන්න බුදුරජාණන් වහන්සේ වදාලා දියුණු මේ පරිහානිය ඇති කරන හතරවෙනි කාරණේ යෝ මාතරං වා පිතරං වා ජින්නකං ගත යොබ්බනං පහූ සන්තෝ නභරති තම් පරාභවතෝ මුඛං. රැස්කොට ධනය සුවසේ කල් ගෙවන කෙනා ගොස් වයසට සිටින මව්පිය නොම සොයනා දුක් පිරි සැපත නැති දිවියට ඉඩ හරිනා ලක්වේ පිරිහිමුට මොහු දිවියේ හඬනා. අම්මට තාත්තට සලකන්නේ නැත්තම් දිරපු දෙමව්පියන්ට සලකන්නේ නැත්තම් උපකාර අවශ්‍ය අම්මා තාත්තට බලන්නේ නැත්තම් කෘතගුණ සලකන්නේ නැත්තම් එයා ධනෙ මේ පරිහරණය කරගෙන අම්මා තාත්තට ඕන එකක් වෙච්ච දෙයින් කියලා නෑ එයා ජීවත් වෙන්නේ පිරිහිනොමයි. දෙමව්පියන්ට නොසලකීම පරිහානියමයි. ඒ නිසා මේ තරුණ දූල පුතාලා චූටි දරුවෝ මේ දහම් පද අහනවා නම් දරුවෝ හිතට ගන්න ඔයාලා දියුණු වෙනවා. දෙමව්පියන්ට සලකන්න දැම්මම අදිෂ්ඨාන කරගන්න. ඔයාලා විවාහ කරනකොට හිතන්න මං හොද්දට විභාග පාස් වෙනවා. මං ඒ විභාග පාස් වෙන්නෙම මාව මෙච්චර ලොකු මහත් කරපු මගේ අම්මට තාත්තට මට සලකන්න ඕන. සලකන්න පුළුවන් මිනිස්සෙක් වෙනවා මං. ඉලක්කයක් තියාගන්න. දෙමව්පියන්ට සැලකීම මොකද ඔයාලට චූටි බටු කාලේ තේරෙන්නේ නැහනේ අපිට අම්මා තාත්තා අපි වෙනුවෙන් කරන කැපකිරීම. හැබැයි අවුරුදු ගාණක් අපි වෙනුවෙන් කැප වෙලා නේ වෙද්දි. සාමාන්‍ය 5 වසරට දරුවෙක් එනකොට ඒ දරුවා වෙනුවෙන් දෙමව්පිය අවුරුදු 10ක් කැප වෙලා. 5න් 6න් පස්සේනේ දරුවෙකුට මේවා තේරෙන්න ගන්නේ. 5-6 වසර ඇති දරුවෙකුට මේ කියන ටික තේරුම් ගන්න. එතකොට සාමාන්‍යයෙන් ලොකු මහත් වෙනකොට ඒ කියන්නේ අපි සාමාන්‍ය පෙළ උසස් පෙළ ලියන වයස් වෙනකොට අවුරුදු 18 19 වෙලා. එතකොට ඒ වෙනකන් දෙමව්පිය දෙන්න අපි වෙනුවෙන් කොච්චර කැප වෙලාද? දරුවෙකුට ඒ වෙනකොටවත් බැරි නම් අදහසක් ඇති කරගන්න මම මේ විභාග හොඳට පාස් කරගන්න ඕන මං මේ තේරුම් නැති දේවල් වල ඔලුව පටල ගන්න නැතුව මං යම් හොඳ මේ තැනකට මගේ ජීවිතය අරයි යන්න ඕන. මොකද මගේ අම්මයි තාත්තයි දෙන්න මෙච්චර කාලයක් මට කඹරවුවා. මම මේවට යමක් කරන්න ඕන කියලා දරුවෙකුට දැනෙන්නේ නැත්තම් ඉතින් ඒක අභාග්‍යයක්. ඒ නිසා ඔයාලා වැඩ කරන්න ජීවිතේ දෙමව්පියන්ට සෙනෙහසින් ආදරෙන් සලකන්න පුළුවන් මට්ටමකට ජීවිතය අරයි යන්න. අම්මා තාත්තට සලකනවා කියන අදහස පවා ඔයාලට දියුණුවා. ඒ අදහස පවා ඔයාලගේ දියුණුව උදෙසා උපකාර කරાવી. මව්පියෝ ගැන හිතන්නේ නැත්තම් පිරිහෙනවමයි. ඔය තමයි පිරිහෙන හතරවැනි කාරණේ. ඉතින් දෙවියා කියනවා සිව්වන කරුණ පිරිහීමට දැනගතිමු. පින්වත් භගවතාණෙනි අපි පිළිගතිමු. පංචමම් භගවා බ්‍රූහි පස්වන කරුණ පිරිහෙන දැනගනු රිසිමු. කිං පරාභවතු මුඛං වදාහල මෙනව ආදරින් ඉල්ලා සිටිමු. පිරිහෙන්න හේතු වෙන පස්වෙනි කාරණේ කියා දෙන්න කියලා කිව්වා. එතකොට ඔන්න බුදුරජාණන් වහන්සේ වදාලා පස්වෙනි කරුණ යෝ බ්‍රාහ්මණං වා සමනං වා අඤ්ඤං වා අපි වනිබ්බකං මුසාවාදේන වංචේති තම් පරාභවතු මුඛං. එන විට නිවස වෙත බමුණෙකු පිහිට පතා සමනෙකු වඩින විට ඔහු හොඳ කෙනෙකු සිතා. සිගමන පිණිස පැමිණෙන විට දුකින් ඉතා රැවටුම මොවුන් බොරුවෙන් පිරිහෙනු නියතා. ඒ කියන්නේ කවුරු හරි තමන්ගේ යමක් ඉල්ලගෙන අතපාගෙන ආවොත් බොරුවෙන් රවට්ටන්න එපා. බොරු කියන්න හොඳ නෑ. ඒ කියන්නේ ඒ ඉල්ලගෙන අතපාගෙන ආපු කෙනාට බොරු කරලා මේ අපි හිතමු දෙන්න පුළුවන්කම තියෙද්දි
මේ දෙන්න දෙයක් නැහැ කියන්න හොඳ නැහැ. බොරු කියන්න හොඳ නැහැ. අපි තුම අපිට ඒ වෙලාවේ දී ගන්න බෑ. එතකොට අපි කෙලින්ම කියනවානේ මේ වෙලාවේ දෙන්න විදියක් නැහැ. ඇයි අපිටත් අපි යම් අවශ්‍යතා තියෙන මිනිස්සුනේ. එතකොට ඒ වෙලාවේ යම් හිගමන කෙනෙකුට දෙන්න විදිහක් නැත්තම් මෙහෙමයි මේ වෙලාවේ යමක් දෙන්න විදිහක් නැහැ. එන්න කෙලින්ම කියන්න. බොරු කියන්න එපා. ස්වාමීන් වහන්සේලාට උනත් යමක් පූජා කරන්න යම් මේ අපි හිතමු පින්කමක් කරනවා. ඒ පින්කමට උදව්ව පදව්ව කරන්න විදිහක් නැත්තම් අපි කෙලින්ම කියනවා. අනේ ස්වාමීන් වහන්සේ මේ වෙලාවේ කරන්න විදියක් නැහැ. හාමුදුරනේ මේ වෙලාවේ කරන්න විදියක් නැහැ. ඒ ඇත්තටම කරන්න විදියක් නැත්තම් ඒ ඇත්ත කියන්න ඕන. වෙන බොරු කියන්න හොඳ නැහැ. මුසාවාදේන වංචේති. මේකේ පිරිහින කාරණා විදිහට තියෙන මොකද්ද? බොරුවෙන් රවට්ටන එක. බොරු කියන්න හොඳ නැහැ. ඕන එක තෝරගන්න. ඒක සමහරවිට අපි අර ඇඟ බේර ගන්න බොරු කියනෝනේ. හොඳ නැහැ. පිරිහෙනවා එකෙන්. ඒකයි. අපි පිරිහෙන්නේ නැතුව අපි රැක ගන්න ඕන අපි මොකද කරන්න ඕනේ? අපි සත්‍ය කතා කරනවානේ. අපි හිතමු අපේ ගාව මේ යමක් එල්ලගෙන එන කෙනෙකුට දෙන්න අපේ ගාව ඒ කියන්නේ දෙන්න තරම් ප්‍රමාණවත් ධන වස්තු තියෙනවා කියලා හිතමු. හැබැයි අපි ඒක යම්කිසි ආයෝජනයකට වෙන් කරන් ඉන්නේ. අපිට ඒකෙන් කරන්න වැඩක් තියෙනවා. ඒතකොට එහෙම අවස්ථාවක අපි කවදාවත් කියන්න හොඳ නැහැ මට මේ වෙලාවේ ඒක මේ අපේ ගාව දෙන්න දෙයක් නැහැ කියලා කියන්න හොඳ නැහැ. අපි කියන්න පුළුවන් ඒ වෙලාවට මේ අවස්ථාවේ නම් උදව්වක් කරන්න බෑ මට. මමත් යම් කටයුතු ටිකක් කරමින් ඉන්නේ. අන්න එහෙම තමයි අපි ජීවිතය හදන්න ඕන. මේ ජීවිතේ පිරිහෙන්නේ දියුණු වෙනවා. ඔන්න දෙවිය හරි සතුටු වුණා කියනවා. පස්වෙනි කරුණ පිරිහෙන අද දැනගතිමු. පින්වත් භගවතාණෙනි අපි පිළිගතිමු. පස්වෙනි කාරණේ මේ එන ශ්‍රමණ බමුණන්ට දුගියන්ට යාචකයන්ට මේ බොරුවෙන් වංචා කරන්න හොඳ නෑ කියන එක අපි දැනගත් අපි එක පිළිගන්නවා. ඒක තමයි පිරිහෙන්න හේතුව කියලා. චට්ඨමං භගවා බ්‍රූහි 6 වන කරුණ පිරිහෙන දැනගනු රිසිමු. කිම් පරාභවතු මුඛං වදහල මෙනවා අදරින් ඉල්ලා සිටිමු. කිව්වා මේක කියා දෙනසේක්වා ස්වාමීනි. ඔන්න කියනවා භාග්‍යතුන් වහන්සේ. පහූත විත්තෝ පුරිසෝ සහිරඤ්ඤෝ සභෝජනෝ ඒකෝ භුංජති සාදූනි තම් පරාභවතු මුඛං රැස්කොට මුතු මැණික් කහවණු පොදි බැන්ද සිත්සේ රස බොජුන් පිනවන මනනන්ද මත්වී හුදකලාවේ එය රසවින්ද ලක්වේ පිරිහුමට මොහු දුක වෙත බැන්ද. ධන සම්පත් හෙවූ කෙනෙක් ඒ ධන සම්පත් මසුරුකමින් අර රහසේම භුක්ති විඳිනවා. ඒ කියන්නේ රසවත් වූ බොජු නාදිය පූජා කරන්න පරිත්‍යාග කරන්න එහෙම නැත්නම් දන් දෙන්න හිත නැවෙන්නේ නැත්නම් පිරිහෙනවා. දානය කියලා කියන්නේ දියුණුවේ එක ලක්ෂණයක්. ඒ නිසා දෙන්න පුළුවන් හැම මොහොතෙම දන් දෙන්න. අපූර්ව දෙයක් මේක. ඒ කියන්නේ මං හිතන්නේ මිනිස්සුන්ට හරි ආශිර්වාදයක් වෙන දෙයක්. හැම මාසෙකම තමන්ගේ වේතනයෙන් තමන්ගේ වැටුපෙන් යම් සුළු හෝ මුදලකින් අනිවාර්යෙන් දානයක් දෙන්න. අතට ගන්න මුදල දානයක් උදෙසා අනිවාර්යෙන් භාවිත කරන්න. මේ මුදලේ මුල්ම කොටස දානයක් වෙනුවෙන් වෙන් කරගන්න පුළුවන් නම් ඒක ගොඩාක් වටිනවා. මේ මං කියන්නේ මහා දේවල් නෙමෙයි. ඒ කියන්නේ හැම මිනිසෙකුටම ලොකු වැටුප් හම්බෙන්නේ නැහැ නේ. මහා ලොකුට දන් දෙන්න බෑ හැම මිනිසෙටම. කියන්නේ දානයක් වෙනුවෙන් ඔයාලගේ වැටුපෙන් ඩිංගිත්තක් හරි අනිවාර්යෙන් වෙන් කරන්න. ඒක දියුණුවට අංගයක්. ඒක දියුණුවට අංගයක්. ඒ නිසා අන්න ඒ කාරණේනේ දියුණුව පිණිස උදව් කරන එක. ඔය දැන් රස බොජුන් එහෙම අනුභව කළා. මේ රස බොජුන් අනිත් අයටත් දෙන්න ආස කරන්න. ඒ කියන්නේ Tamanට රහට මොකක් හරි කණ්ඩ හම්බුනොත් ඒක තව කාට හරි බෙදන්න ආස කරන්න. අපි තුමු යම් තැනකින් ඔන්න රොටි වගේ අනුභව කළා. එතන රොටි ගොඩාක් රහයි. කොහෙන්වත් කාලා නැති අමුතු රහක් ආවා ඒ රොටි වලින්. එතකොට අනිත් අයට ඒවා කියලා මෙහෙම ෂෝක් රොටි එකක් මං කෑවා. මේ අපි දවසක එතෙන්ට ගිහින් රොටි කමු. අන්න එහෙම කට්ටයක් එක්ක ගිහිල්ලා
ඉතින් මේ උපාසක කෙනෙක් නම් සංඝයාට ඒ රසයන් ලැබෙන්න සලස්සන්න. ප්‍රණීත වඩේ කොහෙන් හරි වැළඳුවා. අනුභව කළා. අනික් අයට ඒක දෙන්න. ප්‍රණීත අයිස් එකක් කෑවා කොහෙන් හරි. අනිත් අයට ඒක දෙන්න ආස කරන්න. මේක හරි ලස්සන එකක්. මේවා අහනකොටත් තේරෙන්න ඕන මේ වගේ පුරුදු ජීවිතේ තිබ්බොත් දියුණු වෙනවා කියලා. දැන් අද මේ තමන්ගේ විවාහ සංවත්සර නිමිති කරන් අද මේ සැදැහැවතුන් බලන්ට මේ ලෝකෙ දාන අතර අග්‍ර වූ දානය ධර්මය දන් දෙනවා. ධර්මයෙන් මිහිරක් වින්ද සැදැහැවතු ඒ ධර්මය මිහිරියාව ලෝකයට දන් දෙනවාද. මේවා දියුණුවට හේතු වෙන කරුණු පිරිහෙන්නේ කවදාවත්. ඉතින් දෙවිය කියනවා ස්වාමිනී පිරිහෙන්ට හේතු වෙන 6 වෙනි කාරණෙත් අපි දැනගත්තා. අපි පිළිගන්නවා ඒක. සත්ත මම් භගවා බ්‍රූහි පිරිහෙන්ට හේතු වෙන 7 වෙනි කාරණේද අපිට මේ දේශනා කරන සේක්වා. ඔන්න බුදුරජාණන් වහන්සේ වදාලා ජාතිත් තද්ධෝ ධනත් තද්ධෝ ගොත්තත් තද්ධෝචයෝ නරෝ සංඥාතින් අතිමඤ්ඤේති තම්පරා භවතු මුඛං. යමෙකුට තියෙනවා නම් නිකන් අර මේ ඒක ජාති තද්ද කියලා කියන්නේ තමන්නේ ජාතිය ගැන ඔළුව උදුම්ම ගැනීම. මේ කියන්නේ මේ තමන්ගේ ජාතිය ගැන තියෙන ජාතික හැඟීම නෙමෙයි. ඒක මිනිසෙකුට ඕනේ. එහෙම නැත්නම් ඒ මිනිසයා නිකන් ආතප්පාතන් නැති මිනිස්සෙන්නේ. මිනිසෙකුට ඕනේ මේ මගේ ජාතිය. ඊළඟට මේ මගේ ආගම. එහෙම කියලා ඒක මිනිසෙක් ළඟ තියෙන යම් පෞරුෂයක්. ඒක නැත්තම් ඒ මිනිසයා නිකන් මේ කොහෙටවත් නැති මිනිසෙක්නේ. එව්වම මේ දැන් බලන්න ශාස්ත්‍රුන් වහන්සේ අපි සරණ ගියපු බුදුරජාණන් වහන්සේ ඒක මොහොතක දේශනා කරනවා මහණෙනි. ශාක්‍ය දේශයේ පැත්තෙන් හමන හුළඟ පවා මට සැපයි. ඇයි උන්වහන්සේ ශාක්‍ය වංශිකේ. ඒ නිසා මේක අපි හොඳ නුවණකින් තේරුම් ගන්න ඕනේ. එකක් ಜಾති තද්ද කියලා කියන්නේ නිකන් අර ජාතිය ගැන මේ මම නම් අහවල් ජාතිය කියලා ඔළුව උදුම්ම ගැනීමක් තියෙන්නේ. එහෙම ඔළුව උදුම්ම ගත්තොත්. ධනත් අද්දෝ තමන්ට තියෙන ධන සම්පත් වලින් ඔළුව උදුම්ම ගත්තොත්. ගොත්තත් අද්දෝ තමන්ගේ කුලයේ ගෝත්‍රයෙන් ඔළුව උදුම්ම ගත්තොත් එහෙම ඔළුව උදුම්මගෙන සංඥාතින් අතිමඤ්ඤේති. එහෙම හිතාගෙන නිකන් අනිත් අයව මේ බිම හෙලා කල්පනා කරනවා නම් එයා පිරිහීගෙන යනවා. ඒ නිසා ඒක නුවණකින් තේරුම් අරගත යුතුයි. තමන්ට ධන සම්පත් තිබ්බ කියලා ඉදිමෙන්න හොඳ නැහැ. තමන්ගේ ජාතියෙන් කුලයෙන් ඉදිමෙන්න හොඳ නැහැ. ඒ මිනිස්යන්ට මනුෂ්‍යත්වයෙන් බලන්න පුළුවන් හැකියාව ජීවිතය ඇතුලේ හදන්න ඕන. ඉතින් ඒක තමන්ගේ දියුණුවට හේතු වෙනවා. ඉතින් දෙවියා කියනවා ස්වාමීනි පිරිහෙන්න හේතු වෙන 7 වෙනි කාරණේත් අපි දැනගත්තා. අපි ඒක බොහොම සතුටින් පිළිගන්නවා. දැන් අපි අහන්නේ අට්ඨමම් භගවා බ්‍රූහි. 8 වෙනි කාරණේ. ඒක අපට කියා දෙන සේක්වා. ඔන්න බුදුරජාන් වහන්සේ වදාලා. ඉත්ති දුත්තෝ සුරා දුත්තෝ අක්ක දුත්තෝ ච යෝ නරෝ ලද්ධං විනාසේති තම් පරාභවතු මුඛං. යම් කිසි කෙනෙක් ඉත්ති දූර්තනං ස්ත්‍රීන්ට ලොල් වීම පිරිහෙන ලකුණක්. සුරා දුත්තෝ සුරාවට ලොල් වීම බේබදුකම පිරිහීමේ ලක්ෂණයක්. අක්ක දුත්තෝ සූදුවට ලොල් නම් සූදුවේ පැටලීම පිරිහෙන ලකුණක්. ලද්ධං විනාසේති හොයන ටික විනාශ වෙලා යනවා. ඉතින් එයා ගාව තියෙනවා පිරිහිලා යන පරිහානිය දොරටු ටික. පිරිහෙන දොරවල් ඕවා. ඒ නිසා ඒ පිරිහීමේ දොරවල් ටික වහගන්න ඕන. ස්ත්‍රී දූර්ත වෙන්න හොඳ නැහැ. සූදුවට දූර්ත වෙන්න හොඳ නැහැ. මත්ද්‍රව්‍ය මත් වතුරට දූර්ත වෙන්න හොඳ නැහැ. අපිට අපිව රැකගත්ත හැකි. ඉතින් දෙවියා කියනවා ස්වාමීනි පිරිහෙන්න හේතු වෙන 8 වෙනි කාරණේත් අපිට පැහැදිලි වුණා. අපි ඒක පිළිගන්නවා. දැන් අපි අහන්නේ නවමම් භගවා බ්‍රූහි. 9 වෙනි කාරණේ. අපිට ඒ 9 වෙනි කරුණත් කියා දෙන සේක්වා. බුදුරජාණන් වහන්සේ වදාලා. සේහි දාරේහි සන්තුට්ඨෝ වේසියාසු පදිසති
දිස්සති පරදාරේසු තම්පරා භවතු මුකං. සිය අඹු සමග තුටුවනු නොහැකිව හඬන වෙසඟන පහස හොයමින් යන සිත බැඳෙන පරඹුන් අතර නිතරම ගැවසී වෙසෙන පිරිහියාමනියතයි මොහු ලොව සිටින. මොකද පිරිහෙන්ට හේතුන මේ හේතුව අද වර්තමානය අපි පාවිච්චි කරන වචනන්නම් සල්ලාලකම. සල්ලාලකම පරිහානිය දොරයි. ස්වකීය භාරයාවත් එක්ක සතුටුවෙන්ට බැරි සල්ලාලකුම පිරිහීමේ දොරයි. ස්වකීය පුරුෂයාත් එක්ක පුරුෂයාගේ ඇසුරින් පමණක් සතුටින්ට බැරුව පරපුරුෂයන් කරා යන සල්ලාලකම පිරිහීමේ දොරයි. සල්ලාලවෙන්න එපා. යම් හික්මීමක් ජීවිත ඇතුළේ හදන්ට කොච්චර මේ සන්තානය තුළේ රාගෙ තිබ්බත් හික්මව ගණ්ඩ සංවරවෙන්ට පර ස්ත්‍රී සේවනය පරපුරුෂ සේවනය කරන්න එපා. ඒ පිරිහීමේ නවවෙනි ద్వාරයයි. පිරිහෙන්ට දෙන්න එපා ජීවිතේ වැරදි කාමසෙන බලන්න සීලය කියන සුන්දර දෙයින් කොච්චර රැකෙනවදනේ. නීති පන්සිල් රකින්න කෙනෙක් අතින් ඉතින් මේ පිරිහීමේ දොර නිකම්ම වෙයිලානේ. එයා වැරදි කාමසේවනය කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා මේ ඒ දෙවිය කියනවා පිරිහෙන්ට හේතු වෙන නවවෙනි කාරණේත් ස්වාමීනි අපි දැනගත්තා. දැන් අපි අහන්නේ 10 වෙනි දසමම් භගවා බ්‍රූහි 10 වෙනි කරුණ අපිට කියා දෙන සේක්වා. ඔන්න බුදුරජාණන් වහන්සේ වදාලා අතීත යොබ්බනෝ පෝසෝ ආනේති තිම්බරුත් තනින් තස්සා ඉසාන සුපති තම් පරා භවතු මුකං. පෙමකට සුදුසු කල ගිය විට අතීතෙට ලැම ඇති තිඹිරි පලවැනි රුව අගේ කොට දැරිය කරගෙන නොනිදන ඉරිසියාවට යනු ඇත මොහුද පිරිහි යන කලාවට. මේක අදත් ඉතින් තියෙනවා. මේ ගොඩාක් වයසට පලච්චි අය තරුණ ස්ත්‍රීන්ව විවාහ කරගන්න. තමන්ගේ ඇඟ දිරලා දිරපු ඇඟත් තියෙන කෙනෙ නිකං අර මේ තිබිරි ගෙඩි වගේ මේ පියවුරු තියෙන එබඳු තරුණ වයසක ස්ත්‍රීන්ව විවාහයට පත් කරගන්න ඔය විවාහ කර ගතර පසේ එයාටම තේරෙනවා යාටම යම් අදහසත් තියෙනවා මේ මනුස්සයාටම මේ බඳු තරුණ ස්ත්‍රියක් මට ඉච්චර රුචි නෑ. මෑ මා ඉද්දි වෙන පුරුෂයෝ කරා යන්න පුළුවන්. ඊළඟට මේ වයසට පලච්චි මගෙත් එක මෑ ඉන්නකොට වෙන පුරුෂයන්ගේ ඇල්ම බැල්ම ඇයට වැටෙන්ඩ පුළුවන්. ඔව්ව හිත අර මනුසයට නින්දක් වන්නේ. ඒ ස්ත්‍රී රුව ගැන හිතා ඒ ගැන ඉරිසියාවෙන් නින්දක් වන්න ඇතු ඉන්නකොට පෙර පරිහානය කරාම යනවා කිය. ඉතින් ඒක පිරිහීමේ දොරක්. බුදුරජාණන් වහන්සේ ඕක වදාරාම දෙවිය කියනවා ස්වාමීනි පිරිහෙන්ට හේතුවෙන දසවෙනි කාරණෙත් අපි දැනගත්තා. දැන් අපි අහන්නේ 11 වෙනි කාරණේ මොකක්ද කියලා. අපිට ඒ ගැන ඒකා දසමම් භගවා බ්‍රූහි 11 වෙනි කරුණ කියා දෙන සේක්වා. බුදුරජාණන් වහන්සේ වදාලා ඉත්ති සොණ්ඩින් විකරණින් පුරිසං වාපි තාදිසං ඉසරියස්මින් ඨාපේති තම්පරා භවතු මුකං. ලොල් වී කම් සැපට හැම වියදම් කරන මිනිහෙකු ගැහැණියක හෝ ලොව මුලට එන නිසි ලෙස රකිනු බැරි දිවි ගත කරන පිරිහීමට මුල් වේ ලොව මෙම කරුණ. ඒක කාමය වෙනුවෙන් සීමාවක් නැතුව වියදම් කරන ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් එහෙම ඉන්නවනම් ඒ කියන්නේ යම් පවුලක ඉන්නවනම් අපි හිතමු සමහර පිරිමි ඉන්නවා. ඒ පිරිමි ගෙදර දරුවෝ වෙනුවෙන් ගෙදර මිනිස්සු වෙනුවෙන් හිතන්නේ අර මොකක් හරි ලොල් වෙච්චි කම්සැපයකට මුදල් වියදම් කරනවා. සමහරලාවට මත් පැනට මත්ද්‍රව්‍යයට සමහරලාවට සාදවලට සමහර වෙලාවට වෙන යම් හෝ මොකක් හරි දෙයකට එයා හොයන ධනෙ වියදම් කරනවනම් ඉතින් පෙරහීම තමයි. ඇතැන් ස්ත්‍රීන් ඉන්නවා සැරසිලි වලට ගොඩාක් වියදම් කරනවා. මේ ස්ත්‍රියක් සැරසිලා ලස්සනට ඉඳීම මේක ස්ත්‍රියයන්ගේ. නමුත් සීමා ඉක්මවා සීමාව ඉක්මවා ඒකට වියදම් කරනවා. තමන්ගේ මේ තමන් ජීවිතේ නඩත්තු කරගන්නට හම්බෙන මිල මුදල අයවැය ගැන අවධානයක් නැහැ.
ආදාය වියදම් ගැන අවධානය නැතුව ඔහි වියදම් කරනවා. පරිහානි කරා යනවා. ඉතින් මේවා අපි කොච්චර ලස්සනයිද මේ කරුණු. අපි මේවා ගැන යම් අදහසක් ජීවිතය ඇති කරගන්නවා නන්නේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ මෙහිම දේශනා කරාම දෙවිය කියනවා ස්වාමිනී අපි දැන් 11 වෙනි කාරණෙත් දැනගත්තා. අපිට 12 වෙනි කරුණ කියා දෙන සේක්වා. බුදුරජාණන් වහන්සේ වදාරනවා අප්පභෝගෝ මහා තණ්හෝ කත්තේ ජායතේ කුලේ සෝද රජ්ජම් පත්තේ තිතම් පරා භවතු මුකං. නැති බැරි කෙනෙක් රජ කුලයක උපදිනවා. කුලේ රජ හැබැයි ධන සම්පත් නෑ. කුලමානයෙන් ආසාාවෙන් මත් වීමෙන් පැතුවිට රජපුටුව හෙලට හිත යාමෙන් අවසන් වේ ඔහුගේ දිවි පිරිහීමෙන්. භාග්‍යවතුන් වහන්සේ වදාළා ධන සම්පත් නැති යම් මේ ධනයෙන් පිරිසක් නම්ම ගන්ඩ හැකියාවක් නැති බැරි කෙනෙක් රාජකුලේ ඉපදිලා රාජකම පතනවා. එයාගේ ඔළුවේ තියෙනවා රජ වෙන්න ආසාවක්. හැබැයි යාට කිසි හැකියාවක් නැහැ. නැති බැරි. කුලයේ විතරයි. එතකොට එයා එහෙම පැතුවට දියුණුවක් කරා යන්න බෑ. පිරිහීමමයි වෙන්නේ. ඉතින් ඕක තමයි 12 වෙනි පරිහානිකර කරුණ. බුදුරජාණන් වහන්සේ ඔය කි විදිහට දේශනා කළාම අර ඔව් බුදුරජාණන් වහන්සේ 12 වෙනි කරුණ දක්වා දේශනා කරලා භාග්‍යතුන් වහන්සේ මෙසේ වදාලා ඒතේ පරාභවේ ලෝකේ පණ්ඩිතෝ සමවෙක්කිය පිරිහෙන මෙම කරුණ දැන ලොව නුවණ ඇති බුදුබණ ඉගෙන හඳුනාගෙන වඩන රුති මේ බුදුබණ දියුණු කරන්න කැමති කෙනා අරියෝ දස්සන සම්පන්නොස ලෝකම් භජතේ සිවං සැලසෙන සැපත ලැබගෙන ඉතසිත කැමති යනු ඇත සොඳුරු ලොවකට හැම සැපත ඇති. එයා සුගතිය වරද ගන්නෑ කියනවා මේ පිරිහෙන දොරටු ටික වහගත්තොත්. බලන්න ඔය තමයි පිරිහෙන කරුණු ටික. ඊටාම අපූර්ව දේශනාවක් අපි මේ ශ්‍රවණය කළේ. මේ දෙසුම අවසානයේ ගොඩාක් දෙවිවරු මාර්ගඵල අවබෝධ කළා. මහා මංගල සූත්‍රය අවසන් වෙද්දී දෙවිවරු ගොඩාක් මඟඵල ලැබුණේ. ඒ වගේමයි පරාභව සූත්‍රය අවසන් වෙනකොටත් දෙවිවරු ගොඩාක් මඟඵල ලැබුවා. මොකද මේ බණපදය ඇහුනේ දෙවිවරුන්ටනේ. බුදුරජාණන් වහන්සේ පස්සේ මේ මනුස්සයාට මේ ධර්මයේ දේශනා කළේ. නමුත් මුලින්ම භාග්‍යවතුන් වහන්සේ වදාළේ මේක දෙවියන්ට. දෙවිවරු ගොඩාක් මඟඵල ලැබුවා. බලන්න පිරිහෙන දොරටු ටිකනේ. පිරිහෙන්නේ මොනවා නිසාද? ධම්මදෙස්සී පරාභවෝ. ධර්මයට ද්වේෂ කරනවා නම් ධර්මයට ගරහනවා නම් පිරිහෙනවා. ඒ තමයි පිරිහීමේ පළවෙනි කරුණ. ඊළඟට දෙවෙනි එක මොකද්ද? අසත්පුරුෂයාගේ ඇසුරට ප්‍රියවීම සත්පුරුෂයාගේ ඇසුර ප්‍රිය නොවීම. අසත්පුරුෂ ඇසුර හින්දා ඕම් පිරිහෙනවා. ඒ දෙක. පිරිහෙන්න හේතු වෙන තුන්වෙනි කාරණේ මොකද්ද? නිතරම නිදන අලසව කටයුතු කරන ඔය පිරිසත් එක්ක තේරුමක් නැති කතාවෙන් කාලේ නාස්ති කරන වෙරවීරියක් නැති කුසීත නිතරම ක්‍රෝධයෙන් යුක්තව අනිත් අයට වෛර කර කර ඉන්න චරිතය පිරිහෙනවා. ඒ තුන. මොකද්ද පිරිහෙන්න හේතු වෙන හතරවෙනි කරුණ? තමන්ගේ වයසටපත් ආදරණීය අම්මා තාත්තට තමන්ට හැකියාව තියෙද්දිත් බලන්නේ. මව්පියන්ට සලකන්නේ පිරිහෙනවා. මොකද්ද පිරිහෙන පස්වෙනි කරුණ? තමන්ගේ ළඟට ශ්‍රමණේක හෝ බ්‍රාහ්මණේක හෝ යාචකෙක් හෝ යමක් එල්ලගෙන ආවොත් එහෙම එයාව බොරුවෙන් රවට්ටනවා. පිරිහෙනවා. ඊළඟට මොකද්ද මේ පිරිහෙන්න හේතු වෙන හයවෙනි කරුණ? තමන් ධන සම්පත් උපයලා රස බොජුන් ආදිය රහසේම අනුභව කරනවා. බෙදා හදා ගැනීම දන් දීම නැහැ. පිරිහෙනවා. මොකද්ද හත්වෙනි කරුණ? මේ ජාති ආගම ධනය කුලගෝත්‍රය ඕක ඉහළට අරගෙන අනිත් ජනයාව පහත් කොට සලකනවා. පිරිහෙනවා. මොකද්ද අටවෙනි පරිහානිය කරුණ? ස්ත්‍රී දූර්ත බව, සුරා දූර්ත බව, සූදු දූර්ත බව ලැබෙන දේ විනාශ වෙනවා. පිරිහෙනවා. මොකද්ද නවවෙනි පිරිහෙන කරුණ? සල්ලාලකම, වැරදි කාම සේවනයේ තමන්ගේ භාර්යාව ඉක්මවා යෑම, ස්වාමියා ඉක්මවා යෑම පිරිහෙනවා. මොකද්ද 10 වෙනි පරිහානි කාරණේ? තමන් වයසට ගිහින්
තරුණ වයසති ස්ත්‍රියක් විවාහපත් කරගෙන ඈව රැකීම උදෙසා නින්දකුත් නෑ පිරිහෙනවා. මොකක්ද පිරිහෙන්ට හේතුවෙන 11වෙනි කරුණ? යම් කිසි කෙනෙක් කාමය වෙනුවෙන් සීමාව ඉක්මවා විය පහදම් කරනවා නම් පිරිහෙනවා. මොනවද මේ පිරිහෙන්ට හේතු වෙන 12වෙනි කරුණ? නැති බැරි කෙනෙක් රජ කුලේ ඉපදිලා රජකම් පතනවා පිරිහෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ පරිහානියට හේතු වෙන කරුණු දේශනා කළා. අනුකම්පාවෙන් බුදුරජාණන් වහන්සේ දෙසූ මේ දම්පද හොඳට ජීවිතයට අරගෙන තමන්ගේ ළඟ මේ පිරිහීමේ දොරටු තිබේ නම් ඒ දොරටු වසා ගන්නට සැදැහැතියෝ වාසනාවන්ත වෙත්වා. දියුණුව පිණිස හේතු වෙන දොරටු විවර කරගන්නට මේ දහම් පදේම පින්වතුන්ට ආශිර්වාදයක් වෙත්වා. මේ සම්බුද්ධ ශාසනය තුල දියුණුව සලසාගෙන චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්න අපට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු.